හෙලෝ යාළුවනේ අදත් ඔයාලා සියලු දෙනාම දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. 2026 LPL තරඟාවලියේ 7 වන තරඟය ජෙෆ්නා කිංස් කණ්ඩායම සහ කොළඹ කැප්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. මේ තරඟයට එනකොට කොළඹ කැප්ස් කණ්ඩායමට ලොකු වෙනසක් කරන්න සිදු වෙලා තිබුණා. තමන්ගේ නායකයා කුසල් මෙන්ඩිස්ට ආබාධයන් නිසා ඔහුට මුළු තරඟාවලියේම ඉතිරි සියලුම තරඟ අහිමි වීම හේතුවෙන්. එම නිසා කණ්ඩායමේ නායකත්වය කමුදු මෙන්ඩිස්ට ලබා දී තියෙනවා සහ කුසල් මෙන්ඩිස් වෙනුවට ඕපන් කරන්නේ තනුක දාබරේ. ඉතින් තරගේ කාසිවාසිය දෙසට අවධානය යොමුන කාසිවාසිය දිනන්නේ කොළඹ කැප්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කරනවා. ඒ අවසන් මුලින් පන්දුවට පහර දෙන ජෙෆ්නා කිංස් කණ්ඩායම තමගේ නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 179ක් කඩලු 6ක් දැවී ලබා ගන්නවා. ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම දෙස බැලීමේදී ඔවුන්ගේ ඉනිම ආරම්භ කරන්නේ අවිෂ්ක ෆර්නැන්ඩෝ සමගින් කමිල් මිෂාර. ඔවුන් දෙදෙනා ලකුණු 65ක ඕපනින් විකට් එකකට සම්බන්ධතාවය පාර්ට්නර්ෂිප් එකක් පවත්වාගෙන යනවා. කමිල් මිෂාර පන්දු වාරට පන්දු 5කදී දෙවි යනවා ලකුණු 39කට. ඔහු පන්දු 30කින් තමයි ලකුණු 39 ලබා ගත්තේ. 4/7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා. ස්ට්‍රයික් රේට් එක 130ක් විදියට තමයි දක්වන්න පුළුවන් වෙන්නේ. ඔහු දෙවියන්නේ සහනාරච්චික යොමු කර පන්දුවක් කමිල් මිෂාරගේ පාදයේ වැදී යාමෙන් කඩුල මුවා කිරීමේ වරදට හසු වෙමින්. ඉතින් ඊට පස්සේ ජෙෆ්නා කණ්ඩායමේ ලකුණු 84ක් වෙනකොට අවිෂ්ක ෆර්නැන්ඩෝ දෙවි යනවා ලකුණු 34කට. ඔහු පන්දු 28කින් තමයි ලකුණු 34 ලබා ගත්තේ. 4/3ක් සහ 6/1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා. ඔහු මිලන් රත්නායක යොමු කර පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී යාමෙන් දැවී යනවා. ඊළඟට මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අංක 3 පිටිකරුව චමිදු වික්‍රමසිංහ. චමිදු වික්‍රමසිංහ මෙම තරඟයේදී වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරලමින් පන්දු 22කින් ලකුණු 43ක් ලබා ගන්නවා. ඔහු 4/4ක් සහ 6/2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් කර ගන්නවා. ස්ට්‍රයික් රේට් එක 195.45ක් අපිට දක්වන්න පුළුවන්. මීට කලින් ඔහු පළවෙනි තරඟයේදී ජෙෆ්නා කණ්ඩායම සහ ගෝල් කණ්ඩායම අතර පැවති පන්දු 10කින් ලකුණු 24ක් ලබා ගනිමින් ස්ට්‍රයික් රේට් එක 240ක වගේ ඉහළ අගයක් තබා ගනිමින් 6/3ක් ද එල්ල කරමින් විශිෂ්ට වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙයි චමිදු වික්‍රමසිංහ මෙම අවස්ථාවේදී LPL එකේ මොන වගේ ඉනිම් ඉදිරියට සෙල්ලම් කරයිද කියන එක. මොකද විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න පුළුවන් වේගවත් ඉනිම් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම LPL තරඟාවලිය ඕවරෝල් විදියට ගත්තම වෙනදට සාපේක්ෂව මේ පාර බැටින් ෆ්‍රෙන්ඩ්ලි ෆිචර්ස් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් චමිදු වික්‍රමසිංහ අපි ගල්මු කොහොමද ජෙෆ්නා ටීම් එකෙන් නැෂනල් ටීම් එකට ඒවිද කියලා. එක් අවස්ථාවක ඔහුට ටීම් එකට එන්න වුණා. නැවත වතාවක් ටීම් එකෙන් එළියට යන්න සිද්ධ වුණා. බලමු ඔහුගේ පර්ෆෝමන්සස් කොහොම වේද කියලා. කොමාරිය ඔහුගේ ලකුණු 43ක ඉනිම නියමයටපත් වෙනවා. ශාන්වස් දහානි යොමු කර පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී යාමෙන්. ඉන්න අතර ඉබ්‍රහීම් සද්රාන් ලකුණු 19කට දැවී යනවා. ඔහු මුජිබුර් රහමාන් යොමු කර පන්දුවක් කමිදු මෙන්ඩිස් ලබාගත් උඩ පන්දුවක් හමුවේ තමයි දැවී යන්නේ. බානුක රාජපක්ෂ නායකයා ජෙෆ්නා කණ්ඩායමේ ලකුණු 0.5 පන්දු දෙකකින් ඔහු මුජිබුර් රහමාන් යොමු කර පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී යාමෙන් දැවී යනවා. දුනිත් තෙල්ලාලගේ යම් කිසි මට්ටමක ඉනිමක් හොඳ ෆිනිෂ් එකක් දෙමින් ක්‍රීඩා කරනවා. පන්දු 13කින් ලකුණු 19ක් ඔහු ලබා ගන්නවා. 4/2ක් සහ 6/2 එකක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා. ස්ට්‍රයික් රේට් එක 146.1 ලෙස දක්වන්න පුළුවන්. ඔහු දැවී යන්නේ ශාන්වස් දහානි යොමු කර පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී යාමෙන්. ඩේවිඩ් වීසි සහ ශකීබ් අල් හසන් නොදවී ක්‍රීඩා කරනවා. ඩේවිඩ් වීසි පන්දු 4කින් ලකුණු 3, ශකීබ් අල් හසන් පන්දු 5කින් ලකුණු 10ක් ලබාගෙන සිටිනවා. 4/5ක්ද සමගින්. ජෙෆ්නා කණ්ඩායමට අමතර ලකුණු 12ක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් නියමිත පන්දු වාර අවසානයේ ලකුණු 179ක් කඩලු 6කට ලබා ගන්නේ. රන් රේට් එක 8.95ක වගේ තබා ගනිමින්. ඉතින් කඩලු දැවී යාම දෙස ගත් ගැනීමේදී පළවෙනි කඩලු ලකුණු 65 දී කමිල් මිෂාර දැවී යනවා. පන්දු වාර 8යි පන්දු 5කදී දෙවෙනි කඩලු ලකුණු 84 දී අවිෂ්ක ෆර්නැන්ඩෝ දැවී යන්නේ. පන්දු වාර 10යි පන්දු 5කදී තුන්වෙනි කඩලු ලෙස ඉබ්‍රහීම් සන්ත්‍රාන් දැවී යනවා ලකුණු 127ක් වෙනකොට ජෙෆ්නා කණ්ඩායමේ ලකුණු පුවරුව ඒ පන්දු වාර 15යි පන්දු 1කදී. හතරවෙනි කඩලු ලකුණු 127 දී බානුක රාජපක්ෂ දැවී යනවා ඒ පන්දු වාර 15යි පන්දු 3කදී. පස්වෙනි කඩලු ලෙස චමිදු වික්‍රමසිංහ දැවී යන්නේ 157ක් විදියට ජෙෆ්නා කණ්ඩායමෙන් ලකුණු පූර්ව සටහන් වෙලා තියෙන අවස්ථාවකදී. ඔහු දැවී යන්නේ පන්දු වාර 18යි එක් පන්දුවක් ගොස් තිබෙන අවස්ථාවක. දුනිත් තෙල්ලාලගේ 6 වෙනි කඩලු විදියට දැවී යන ලකුණු 165ක් ජෙෆ්නා කණ්ඩායමෙන් ලකුණු පූර්වයේ සටහන් වෙලා තියෙනකොට ඔහු දැවී යන්නේ 18 වෙනි පන්දු වාරයේ අවසාන පන්දුවට. ඉතින් පන්දු යැවීම දෙස බැලීමේදී හොඳින් පන්දු යවලා තියෙන්නේ ඉකොනොමි රේට් එක අතින් ගත්තම ඉකොනොමි රේට් එක 5ක් තියාගෙන වනුජ සහන් ඔහු පන්දු වාර දෙක ලකුණු 10කට සීමා කරමින් එක් කඩොල්ලක් ලබාගෙන තියෙනවා. ඉන්න අතර මිලන් රත්නායක ගැන කිව්වොත් ඔහු පන්දු වාර 4ට ලකුණු 40ක් ලබා දෙමින් එක් කඩොල්ලක් ලබාගෙන තියෙනවා. ඉකොනොමි රේට් එක 10ක් විදිහට තමයි ඔහුගේ දැක්වෙන්නේ. ශාන්වස් දහානි පන්දු වාර 4 ලකුණු 25කට සීමා කරමින් කඩොළු දෙකක් ලබාගෙන තියෙනවා. ඔහුගේ ඉකොනොමි රේට් එක 6.25ක වගේ හොඳ අගයක දක්වන්න පුළුවන්. මුජිබුර් රහමාන් පන්දු වාර 4 ලකුණු 33කට ලබා දෙමින් කඩොළු දෙකක් ලබාගෙන තියෙනවා. ඔහුගේ ඉකොනොමි රේට් එක 8.25ක් වගේ අගයක් ලෙස දක්වන්න පුළුවන්. හසන් මහමුද් පන්දු වාර 4 ලකුණු 39යි කඩොළු නැහැ. ඒ වගේම මොවින් සුබසිංහ පන්දු වාර 2 ලකුණු 27යි කඩොළු නැහැ. කොළඹ කැප්ස් කණ්ඩායම ආරම්භ කරන්නේ රොබින් හර්මන් සහ තනුක දාබරේ තමයි ඔවුන්ගේ ඉනිම ආරම්භ කරන්නේ.
ඔන්න ලකුණු 180ක ඉලක්කයක් තමයි හිමි වෙන්නේ. ඉතින් රොබින් හර්මන් පන්දු 7කින් ලකුණු 1ක් පමණ ලබා ගන්නේ. තනුක දාබරේ පන්දු 4කින් ලකුණු 1ක් පමණ ලබා ගන්නේ. රොබින් හර්මන් දෙවියන්නේ ට්‍රවින් මැතිව් එල්ල කර පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී යාමෙන්. තනුක දාබරේ දෙවියන්නේ ඩිල්ෂන් මදුශංක යොමු කර පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. සදිර සමරවික්‍රම පන්දු 7න් ලකුණු 4ක් පමණ ලබා ගන්නේ. ඔහු විලියම්ස්ගේ පන්දුවක් පාදයේ වැදී යාමෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් දැවී යනවා. කමුදු මෙන්ඩිස් නායකත්වයේ ඉනිමක් අංක 4 පිතිකරුවා විදියට මෙම තරගයේදී ක්‍රියාත්මක කරන්නේ වැටිලා තිබුණ ඉනිම යම් කිසි මට්ටමකට ගොඩ නගමින් කොළඹ කැප්ස් කණ්ඩායමේ ලකුණු 52කට කඩුළු 4ක් දෙවි ගොස් තියෙන අවස්ථාවේදී කමුදු මෙන්ඩිස් සමගින් ශාරෝදන චන්මුගනාතන් පස්වන කඩුල්ලට ලකුණු 48ක් එකතු කරනවා. කමුදු මෙන්ඩිස් පන්දු 42කින් ලකුණු 58ක් ලබා ගන්නවා. 4 පහර 3ක් සහ 6 පහර 2ක් සමගින් ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 138ක් ලෙස දක්වන්න පුළුවන්. ඔහු දෙවියන්නේ ට්‍රවින් මැතිව් එල්ල කර පන්දුවක්කට කමුදු මෙන්ඩිස් එල්ල කර පහරක් චමද වික්‍රමසිංහ ලබාගත් උඩ පන්දුව හමුවේ. අංක 5 පිතිකරු බෙන් මැක්ඩර්මට් පන්දු 6කින් ලකුණු 5ක් පමණ ලබා ගන්නේ. ඔහු ශකීබ් අල් හසන්ගේ පන්දුවකට පහරක් එල්ල කරමින් අවිෂ්ක ෆර්නැන්ඩෝ ලබාගත් උඩ පන්දුවක් හමුවේ දෙවියනවා. ශාරුගන් චන්මුගනාතන් පන්දු 17කින් ලකුණු 26ක් ලබා ගනිමින් හොඳ සහායක් කමදු මෙන්ඩිස්ට ලබා දෙනවා. ඔහු 4 පහර 3ක් Tamanගේ ඉනිමට ඇතුළත් කර ගන්නවා. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 152ක් ලෙස දක්වන්න පුළුවන්. ඔහු වෙල්ලාලගේ යොමු කර පන්දුවක් ග්‍රීෂන් මදුශංක ලබාගත් උඩ පන්දුවක් හමුවේ දෙවී යනවා. මොයින් සුබසිංහ ලකුණු 6යි ලබා ගන්නේ. ඔහු විලියම්ස්ගේ පන්දුවක් වෙල්ලාලගේ ලබාගත් උඩ පන්දුවක් හමුවේ දැවී යනවා. මිලන් රත්නායක යම් කිසි සටනක් අවසාන මොහොතේදී ලබා දෙනවා. නමුත් උට තරඟ ඉවර කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔහු පන්දු 8කින් ලකුණු 15ක් ලබා ගන්නවා. 4 පහර 1ක් සහ 6 පහර 1ක් සමගින් ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 187ක් විදියට දක්වන්න පුළුවන්. ඔහු විලියම්ස්ගේ පන්දුවකට එල්ල කළ පහලක් සහුල් කාන් ලබාගත් උඩ පන්දුව හමුවේ දැවී යනවා. වනුජ සහන් මතක් කරන්න ඕන විශේෂයෙන්ම අංක 8 පිතිකරුවා විදියට පන්දු 15කින් ලකුණු 34ක් ලබාගෙන නොදෙවි ක්‍රීඩා කරා. 4 පහර 6ක් සහ 6 පහර 1ක් සමගින් ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 226.66ක් විදියට දක්වන්න පුළුවන්. ඔහු මෙම තරගයේ කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ගෙන යන්න ලොකු උත්සාහයක් දැරුවා. අවසාන මොහොත දක්වාම හොඳ උත්සාහයක් හොඳ සටනක් ඔහු ලබා දුන්නා. නමුත් හොඳ උත්සාහයක් මැදවුවද කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා යන්න අවස්ථාව හිමි වුණේ නැහැ. කෙසේ වෙතත් මේකේ අවට විශේෂයෙන් මතක් කරන්න ඕන මොහුගේ සටන්කාමී ඉනිම ගොඩක් වැදගත් වෙනවා ඉදිරි තරඟවලදී කොළඹ කණ්ඩායමට. අපි බලමු ඉදිරියේදී වනුජ සහන් කොහොමද ක්‍රීඩා කරන්න කියන එක. මේ තරඟයේදී හොඳ දක්ෂ ඉනිමක් හොඳ සටනක් ක්‍රියාත්මක කරා. හසන් මහමුද් ලකුණු 1යි ලබා ගන්නේ. ෂානස් දහානි ලකුණු 2ක් ලබාගෙන නොදෙවි ක්‍රීඩා කරමින් සිටියා. හසන් මහමුද් දෙවියගේ ඩිවිෂන් සංකේම කර පන්දුවක් කෙලින්ම කඩුල්ලේ බෙදී යාමේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන අමතර ලකුණු 21ක් කොළඹ කණ්ඩායමට ලැබිලා තියෙනවා. වයිඩ් ලකුණු 10ක්ද ඇතුළු. ඕන් ලකුණු 174යි කඩුළු 9ක් දෙවි පන්දුවාර 20ක් අවසානයේදී ලබා ගන්නේ. ඔවුන්ගේ කඩුළු බිඳ වැටීම ලෙස බැලීමේදී රොබින් හැමන් ලකුණු 1ක් වන විට දෙවි යනවා. සමාවන ලකුණු 7ක් වන විට පළමු කඩුල්ල ලෙස දෙවි යනවා. පන්දුවාර 1යි පන්දු 4ක් තුලදී තනක දාබරේ ලකුණු 9ක් වන විට දෙවි යනවා. දෙවන කඩුල්ල ලෙස පන්දුවාර 2යි පන්දු 2කදී සදිර සමරවික්‍රම පන්දුවාර 4යි පන්දු 6කදී තුන්වන කඩුල්ල ලෙස ලකුණු 30ක් තමන්ගේ කොළඹ කැප්ස් කණ්ඩායමේ ඉනිම සටහන් වෙද්දී දෙවි යනවා. ඉන් අනතුරුව බෙන් මැක්ඩර්මට් පන්දුවාර 8යි පන්දු 1කදී ලකුණු 52ක් කොළඹ කැප්ස් අනිමේ සටහන් වෙන විද්දී 4 වෙනි කඩුල්ල විදියට දැවී යන්නේ. කමිදු මෙන්ඩිස් පන්දුවාර 13යි පන්දු 2කදී ලකුණු 100ක් කොළඹ කැප්ස් අනිමේ ලකුණු පුරේ සටහන් වෙද්දී 5 වෙනි කඩුල්ල විදියට දැවී යනවා. 6 වෙනි කඩුල්ල විදියට ශාරුජන් චන්මුගනාතන් ලකුණු 110 දී දැවී යන්නේ පන්දුවාර 14යි පන්දු 4කදී. මොයින් සුබසිංහ ලකුණු 114කට දැවී යනවා. ඔහු පන්දුවාර 15යි පන්දු 4කදී තමයි දැවී යන්නේ 7 වෙනි කඩුල්ල විදියට. 142ක් විදියට කොළඹ කණ්ඩායමේ ලකුණු පූර්ව සටහන් වෙන විදියට මිලාන් රත්නායක දැවී යනවා. ඔහු පන්දුවාර 10යි පන්දු 3කදී දැවී යන්නේ. හසන් මහමුද් පන්දුවාර 18යි පන්දු 1කදී ලකුණු 147ක් කොළඹ කණ්ඩායමේ ලකුණු පූර්ව සටහන් වෙන අවස්ථාවේදී 9 වෙනි කඩුල්ල විදියට දැවී යනවා. 6 වෙනි කඩුල්ල විදියට ශාරුජන් දැවී යන අවස්ථාවේදී කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා පන්දු 32කින් ලකුණු 70ක් ලබා ගන්න අවශ්‍ය වෙලා තිබුණා. කෙසේ නමුත් ඔවුන් ලකුණු 65ක් ලබා ගන්නවා. ලකුණු 5කින් තමයි තරගයේ පරාජයටපත් වෙන්නේ. ඩිල්ෂන් මදුශංක හොඳ පන්දු යැවීමක් පන්දුවාර 3කදී ලකුණු 12කට කඩුළු 2ක් ලබා ගනිමින් ඉකොනොමි රේට් එක 4ක් විදියට තමයි වාර්තා වෙන්නේ. ට්‍රවින් මැතිව් ඔහුත් හොඳ පන්දු යැවීමක් ක්‍රියාත්මක කරනවා. පන්දුවාර 4 ලකුණු 21කට සීමා කරමින් කඩුළු 2ක් ලබා ගන්නවා. ඔහුගේ පන්දුවාර ඊකට ලකුණු ලබා ගැනීම වේගය 5.25ක් විදියට නම් කරන්න පුළුවන්. ලිසාඩ් විලියම්ස් පන්දුවාර 4 ලකුණු 29කට සීමා කරමින් කඩුළු 3ක් ලබා ගන්නවා. ඔහු 7.25ක ඉකොනොමි රේට් එකක් තමයි තබාගෙන සිටියේ. ශකීබ් අල් හසන් පන්දුවාර 2 ලකුණු 19කට යවමින් එක් කඩුල්ලක් ලබා ගන්නවා. ඒ වගේම දුනිත් එල්ලාලගේ පන්දුවාර 3 ලකුණු 33කට යවමින් එක් කඩුල්ලක් ලබා ගන්නවා. සහුර් කාන්ට සහ ඩේවිඩ් විසට කඩුල්ල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
ඉතින් ප්ලේ ඔෆ් ද මැච් විදියට නම් කරන්න පුළුවන් වුණේ චමිල වික්‍රමසිංහ. ඔහුට තරගයේ වීරය සම්මානය දෙන්න ලැබෙන ප්‍රධානතම හේතුව තමයි ඔහු අංක 3 පිටිකරුවා විදියට ක්‍රියාත්මක කළ වේගවත් ඉනිම. ඒ වගේම ඔහු එක උඩ පන්දුවකුත් මෙම තරගයේදී ලබාගෙන තියෙනවා. කොළඹ කණ්ඩායමේ ඉම්පැක්ට් ප්ලේයර් රූල් එක ඇතුළට ආපු ප්ලේයර් ගැන කතා කරොත් බෙන් මැක්ඩර්මට් තමයි ඇතුළට එන්නේ. මුජිබුර් රහමන් තමයි කණ්ඩායමෙන් එළියට යන්නේ. ජෙෆ්නා කිංස් කණ්ඩායමේ ඉම්පැක්ට් රූල් ප්ලේයර් එකෙන් ඇතුළට එන්නේ ලිසාඩ් විලියම්ස්. එළියට යන්නේ ඉබ්‍රහීම් සද්රාන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි 7 වෙනි තරගය ගැන අපිට ලකුණු වාර්තා කරන්න පුළුවන්. මෙම තරගයේදී ජෙෆ්නා කිංස් කණ්ඩායම ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕන අවසාන පන්දු වාරයට ලකුණු 21ක් ලබා ගන්නවා කොළඹ කැප්ස් කණ්ඩායම. ජෙෆ්නා කිංස් කණ්ඩායමේ අවසාන පන්දු වාරය යොමු කරන්නේ සහෝර් කාන් විසින්. එම ලකුණු 21ත් සමග තමයි කොළඹ කැප්ස් කණ්ඩායම ලකුණු 174ක් දක්වා ඉදිරියට යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට LPL තරඟාවලියේ 7 වෙනි තරගය ගැන අපිට විස්තර කරන්න පුළුවන්. අපි තව පොඩ්ඩක් බැලුවොත් වනුජ සහන් ගැන. ඔහුට මේ වෙනකොට අවුරුදු 23යි දින 36ක් වෙනවා. මෙම තරගයේදීම හොඳ තුන්නිටියව දක්ෂතාවයක් පෙන්වුම් කරා. ඔහුගේ 20/20 ස්ට්‍රයික් රේට් එක 131.48ක් විදිහට දක්වන්න පුළුවන් අපිට. ඔහු තරඟ 21ක් 20/20 තරඟ සෙල්ලම් කරලා තියෙනවා. කඩුළු 24ක් ඔහු එම තරඟ 21 දී ලබාගෙන තියෙන එවරේජ් එක 18.95ක ගයක් තබාගෙන ඔහුගේ බැටින් එවරේජ් එක නම් පවතින්නේ 10.92ක වගේ අගයක්. අපි බලමු වනිජ සහන් කොහොමද ඉස්සරහට සෙල්ලම් කරන්න කියලා කොළඹ කණ්ඩායම වෙනුවෙන්. කොහොම හරි මෙන්න මේ විදිහට අපිට තොරතුරු දක්වන්න පුළුවන් වෙන්නේ 7 වෙනි තරඟය පිළිබඳව. ඔය මොනවද හිතන්නේ ඉදිරියට මේ LPL එකේ මොන කණ්ඩායම් ඉදිරියට යන්නේ මොන කණ්ඩායම්ද ප්ලේ ඔෆ් යන්නේ. ඔය අදහස පළවෙනි කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.